පස්සේ ඔන්න ඔයගලන්ට හපව වීඩියෝ එකක් ගෙනාවා. ඒ අතරතුර ඇයි හපව වීඩියෝ කරන්නේ නැද්ද? අපිට මේ දේවල් කරලා පෙන්නන්න කියපු අයට හපව වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා කියලා කියපු අයට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ හොයලා බැලුවට ස්තුතියි. ආදරේ ඔයගලන්ට. අදත් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ හවසකට බලාපොරොත්තුවක් නැතුව එක පාටම ආවොත් ඔයගලගේ යාළුවෙක් හරි අමුත්තෙක් හරි මොනවද කරන්න පුළුවන් කියන එක. මට අද යාළුවෙක් ආවම මම කරපු දේ මගේ ගෙදර තිබුණා ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකක්. ඒක අරගෙන බොහොම පොඩි කෑමක් මම හැදුවේ. මේකට ඇත්තටම මේ විදිහට ටිකක් සැරට මම හැදුවා. අපි ඒකට කියනවා මේක ඉතාලියන් එකක්. ඒකට අපි බ්‍රෙෂිටා කියලා කියනවා. හදන එක හරි ලේසි. මේ බලන්නකෝ මම මේ පාන් පෙත්තේ දෙපැත්ත පෑන් එකක දාලා ටිකක් රත් කරලා ඊට පස්සේ මෙතන තියෙන ලුණු ඊට පස්සේ මේ තියෙන්නේ තක්කාලි අමුමිරිස් කම්බිරිස් දාලා ලුණු දෙහි දාලා ගත්තම හරි රසයි. ඉක්මනටම විනාඩි ගානකින් හදා ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම දැන් හුඟක් අය තේ බොන්නේ නෑනේ. දැන් මේක කාලේ වුණාට පස්සේ එයා ඉල්ලුවා මේ ෆෘට් පන්ච් එකක් හදලා දෙන්න කියලා. මම මේ ෆෘට් පන්ච් එක හදන්න පළතුරු දෙකකුයි ඒකට මම ජින්ජර් එක දානවා. ඒ වගේම මම ලෙමන් අයිස් ටී ටිකකුත් දාන්න කියලා හිතුවා. එතකොට ඒක රසයි. මේක non alcoholic පන්ච් එකක්. ඉතින් මම මේවන් ටික ඉතින් අපි දෙන්නයි ඉන්නේ. ඒකින්ද මේවන් ටික මේක දාගන්නවා. මේ අස්න පාටක් ගන්නත් උනේ පාටක් දාලා බලමු අපි. ජින්ජර් ටිකක් දැම්මා. ඒක ටිකක් වැඩි වෙලා යනවා. මේ මාත්තාසයි මගේ යාළුවත් ආසයි. ඊට පස්සේ මෙන්න ලෙමන් අයිස් ටී ටිකකුත් දානවා මේකට. දාලා මේක පොඩ්ඩක් මේ ෂේක් එකේ දැම්මට මේක non alcoholic එකක්. අපි පොඩ්ඩක් ලොකු වෙනක් නෑ පොඩ්ඩක් කරලා ඊට වඩා හුඟක් හොඳයි වෙන එකක් ඕනේ නැහැ. අපි පුළුවන් මේ පොඩ්ඩක් හැන්දකින් මේක කරගන්න හැන්දකින් ඒකලා මම වර්කින් යනවා. මේක දාන්න ඉස්සෙල්ලා අපි කොහොමද ඔක පිළිගන්නන්නේ? මම අරගෙන තියෙනවා ලස්සන ග්ලාස් එකක් අරගෙන මේකට ගානට විතර කාලා බලන්න පුළුවන් මේක පිළිගන්න. මේක ඇක්චුලි මුකුත් දෙයක් නෙමෙයි. හැබැයි මේක හරි රසයි. මේක අස්න විතරක් නෝබලස් පුළුවන් මේක උන බාලටක් හැද කරගන්න. නමුත් මම මේ වීඩියෝ ටිකක් ලස්සන නිසා එහෙම හැද කරගන්න හිතුවේ නැහැ. මේක එහෙමනම් අපි ගෘහිණිය වශයෙන් කවදාවත් අනේ මුකුත් නැහැ ගෙදර කියලා තැවෙන්න එපා. Taman තියෙන දේ හැබැයි ලස්සනට පිළිවෙලට අර ප්‍රසන්ටේෂන් එක ලස්සනට තියෙන්න ඕනේනේ. ඒ වගේ ලස්සනට ඒ කියන්නේ ප්‍රියමනාප විදිහට තමන්ගේ අමුත්තෙකුට පිළිගන්වන්න පුරුදු වෙන්න. පොඩ්ඩක් බීලා බලන්න. පැණි රස ඇඹුල් රස ඒවා රස ගානටම තියෙනවා. මම මේ පාටට ආසයි. ඉතින් අපිට පුළුවන් මේ වගේ පුංචි සංග්‍රහයක් කරන්න.